Welcome back to my YouTube channel. මම හිතනවා ඔය කට්ටිය හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද බලමු vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ කලින් දවසේ රෑ අපේ අම්මා කැවුම් හදනවා. එයා මොහොම විශේෂ දෙයක් තියෙද්දි අනිවාර්යයෙන්ම කැවුම් හදනවා. අපි කැවුම් කඩෙන් ගන්නත් හදලා අම්මා කිව්වා නෑ මං හදන්නම් කියලා. ඉතින් එයා කැවුම් හැදුවා. ඒවා මාරම රසයි. අපේ අම්මා නැහැදුවේ නිසා. ඊට පස්සේ උදේම ටී එක බිව්වා. ටී එක විතරයි මම දවල් වෙනකම් බීලා හිටියේ ටී එක විතරයි. ඊට පස්සේ මගේ යාළුවෙක් කෙනා කිව්වා මං ඊට පස්සේ යාළුවා ගෙන්න ගියා පාරට. ඊට පස්සේ මගේ යාළුවත් එක්ක මම එහෙමම ගෙදරට ආවා. දැන් අපි මේකප් එක දාන්න තමයි හදන්නේ. කොහොම හරි මමයි අයියයි මේ දවස් වෙනකන් ගොඩාක් බලාගෙන හිටියා. එතකොට අනේ මන්ද මට මාරම සතුටුයි. ඔයාලා දන්නවා ඉතින් ඉතින් අර යාළුවන්ට පස්සේ මෙහෙම අරන් යන්න බලා ඉන්නවා. රෑ වීඩියෝ ඉඳන් බැල ඊට පස්සේ යාළුවොත් එක්ක ඉඳලා අපි රිහර්සල් කරමු කියක් කරා. ඒ දේවලුත් කරා. මගේ සාරි ඇඳුවෙත් මගේ යාළුවෙක් මේකප් එක දැම්මෙත් මගේ යාළුවේ. එතකොට ඒ දෙක එයා මාරම විදියට කරලා තිබ්බ ලස්සනට. ඊට පස්සේ ටීටීඑබල් එක හැදුවෙත් මේ මගේ යාළුවා. එතකොට මට මාරම සතුටුයි. මට හොඳ යාළුවොත් ඉන්නවා. ඒ නිසා ගොඩක් සතුටුයි. මේ ඉන්නේ අපේ අම්මගේ අම්මා. එයාට අපි හැමෝටම වඩා එයාට ගොඩක් සතුටුයි. එයා හරි ආදරෙයි අයියට. එතකොට මුලින්ම එයාට අයියා බලන්න ඕන නම් අයියා වුණ දවස්වල ඉඳන්ම ඊපස්සේ අයියට ගොඩාක් ආදරෙයි එයා. දැන් ඊද කියලා ඔය අපි බලාගෙන ඉන්නේ. යාළුවෝ දෙන්නට වැඩ තියෙනවා. එක්කෙනෙක් කැම්පස් එකට යන්න ඕනේ. ඒ නිසා ගියා. අනිත් එක්කෙනාගෙත් වැඩක් තියෙයි කියලා ගියා. අපි කෑම කේටරින් සර්විස් එකකට බාර දුන්නා. ඒ කියන්නේ අපිට හදන්න වෙලා යනවා. ඒතකොට ඒවත් එක්ක අම්මට හදන්න වෙන්නේ. ඒ නිසා අපි කැවිලි මේස හැදුවා කෑම බාර දුන්නා.
ඊට පස්සේ අයයි මායි තව මල්ලි කෙනෙකුයි ගියා මේ ෆොටෝස් ගහන්න. මේ ඉතින් ලස්සන ෆොටෝස් ටිකකුත් තියෙන්න ඕන නිසා ෆොටෝ ගහන්න ගියේ. අයයි මායි මේ දවස් වෙනකන් ගොඩක් බලාගෙන හිටියා. කලින් කිව්වත් වගේම කලිනුත් මම ඒක කිව්වා කියන්න වචන නැහැ. හරිම සතුටුයි මේ දවස් ඉක්මනට ආවේ ගැන. අපි අවුරුදු 4ක් විතර බලන්න හිටියා මේ දවස් එනකන්. ඊට පස්සේ අපි ආපු ගමන්ම අයියයි මායි මම නම් කෑවේ නෑ. මම ඔක්කොම කට්ටිය ගියාට පස්සේ ගියා. අයියයි අර මල්ලි කෑවා. ඒ කට්ටියට යන්න ඕනේ නේ දැන්. ඊට පස්සේ මේවා තමයි අපි ඕඩර් කරලා තිබ්බේ. ඔය මං හැමෝම ගියාට පස්සේ තමයි මම කෑවේ. ඒ කෑම ගොඩක් රසට තිබ්බා. අර චිකන් එක ගොඩක් සැරට තිබ්බා. ඊටසේ එච්චර සැරටයි කියලා හුවට පස්සේ කිව්වා බඩේ අමාරුවක්වත් හැදෙයි කියලා. ඒකයිලු. දවසක්දා අහසේ තුටුවේ ඔබගේ රුවදෝ සුරඟන ඔබදෝ ඉන්නම් සැමදාම ඔබගාවින් බාධා ආවත් නොසැලියාලෙන් තනිවෙන්නම්මා ඔබහා මේ ජීවිතෙන් ඔබ මගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මගේ ආදරේ ඔබ මගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මගේ ආදරේ මෙච්චර වෙලා අපිත් එක්ක වීඩියෝ එක බලපු හැමෝටම තැන්කියු. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.